සිතට සුවය ආචාර්ය ගරු තිලකසිරි ප්‍රනාන්දු පැතුනි පියතුමා. සිතට සුවය. හැමෝම සොරි කිව්වට දොස්තර කෙනෙක් සොරි කිව්වදාට අපි ඉවරයි. සොරි කියන වචනේ තේරුම තමයි සමාවෙන්න කියන වචනේ. අපිට සමහර විට හිතා මතා වැරදි කරලා සොරි කියන අය ඉන්නවා. වැරදිලා යමක් කරලා සොරි කියන අය ඉන්නවා. මේ වචන දෙකෙන් හැමතිස්සෙම මතක තියාගන්න, වැරදිලා යමක් කෙරුණොත්, තමන්ගේ අත්වැරදීමකින් කෙරුණොත්, තමන්ට අමතක වීමෙන් කෙරුණොත්, අන්න ඒක තමයි සොරි කියන එකේ තේරුම. එහෙම නැත්තම් හිතා මතා කරලා තමන් අනිත් අයව තලන්න පෙලන්න හිතේ තියාගෙන යමක් කළ වැරදුනදාට සොරි කියන එක නෙවෙයි. ඔබ හොරකමක් කරන්න පෙර හොරකම හොඳ නෑ කියලා දැනගෙන ඉන්නට ඕන. හොරකම කරලා අහු වුණාම සොරි කිව්වොත් ඒ සොරි කියන දේ ඔබෙන් කිය යුතු වචනයක් නෙවෙයි. එය පිළියමකුත් නෙවෙයි. ඒක උත්තරයකුත් නෙවෙයි. ඒ වගේම තමයි දොස්තර කෙනෙක් ගාවට ලෙඩෙක් ආවම මේ ලෙඩාට අපෝපස්ථාන කරන්නට, බෙහෙත් හේත් කරන්නට දොස්තර බැඳී සිටිනවා. දොස්තර කෙනෙක් හැමතිස්සෙම ලෙඩා කවුද කියලා නෙමෙයි බෙහෙත් හේත් කරන්නේ. ලෙඩා කාගේ කවුද? ලෙඩාගේ තත්ත්වය මොකක්ද? එහෙම නැත්නම් ලෙඩාගේ පරම්පරාව මොකක්ද? ලෙඩාගේ ජොබ් එක මොකක්ද? මේ ආදි වශයෙන් බලලා නෙවෙයි. ඕනම ලෙඩෙක් වෛද්‍යවරයෙක් ඉස්සර අසරණයි. එහෙමනම් මේ අසරණ වූ මිනිසයාට බෙහෙත් හේත් කරන්නට තමන්ගේ දැනුමෙන්, තමන්ගේ හොඳම බෙහෙත් වලින් මේ පුද්ගලයාට උදව් කරන්නට ඕන. හිතා මතාම තමන් අත්වදා බලන්න හරි, තමන් මේ ලෙඩාව තරම් ගණන් ගන්න නැතුව හරි බේතක් හේතක් දීලා මේ ලෙඩා බැරි වෙලාවත් මිය ගියොත්, දොස්තර සොරි කිව්වොත් එදාට මොකද්ද ප්‍රතිඵලය? කිසිදු ප්‍රතිඵලයක් නැහැ. අන්න ඒ නිසා මතක තියාගන්න, හැමෝම සොරි කිව්වට දොස්තර කෙනෙක් සොරි කිව්වදාට අපි හැමෝම ඉවරයි කියලා. ජේසු පිහිටයි.